තෙරුවන් සරණයි පින්වතුනි. මේ බොහෝම වටින දිව්‍යමය ඖෂධයක් තමයි මේක. පත්තෑයු කෑවාම තමයි ගන්නෙ. ගරුඩු කෑවාම ගන්න බෙහෙත් ඖෂධයක් තමයි මේක. අපේ මං වැඩ සිටින ස්ථානෙට පහළ නිවසේ තියෙන්නේ මේ ගස් ජාතිය. මේක දෙහි ඇඹුලෙන් මේ ටිකක් දාලා මේ කොළ ටිකක් අරගෙන හොඳට හීන් වෙන්න කොටලා ඒ සර්පයි කෑපු ගෝනුස්ස කෑවහම වගේ ඒ වගේ දේවල් වලට බොහොම විසබස් නැසන දිව්‍ය ඖෂධයක්. මේ දිව්‍ය ඖෂධයේ ගසේ නම සඳහන් කරලා කමෙන්ට් එකක් දාන්න, ෂෙයා කරන්න අනිත් අයටත්. හදිස්සියේ මේ ඒ වගේ සතෙක් කෑවොත්, ගෝනුස්සෙක්, පත්තෑයෙක්, ගරුඬෙක් කෑවොත් මේවා තමයි තලලා දෙහියම්බුල් ටිකක් දාලා ඒ මුකේ තියන්න ඕනේ. එතකොට විස අදිනවා. මේ විස අදින විශේෂිතම මේ ඖෂධ ගහ. මේකට නමක් තියෙනවා. මේ නම සඳහන් කරලා කමෙන්ට් එකක් දාන්න, ෂෙයා කරන්න, අනිත් අයටත් දැනෙන්න. මේ බෙහෙත් වර්ග ගැන කාට හරි කියන එක, කියා දෙන එක බොහොම පින් සිදුවෙන දෙයක්. ඖෂධ මේ බුදුරජාණන් වහන්සේටත් ඖෂධ පූජා කරලා දිව්‍ය ලෝක ගිය අය ඉන්නවා. ඒ නිසා හොඳයි. හැම දිනාටම පින්වත් හැම දිනාටම තෙරුවන් සරණයි. දීර්ඝායුෂ වේවා.